ඔන්න ඉතින් අද දවසේ තව විහාරයකට ආවා. කොළඹ කොළඹ මාලිගා කන්දේ පිහිටි අග්‍රශ්‍රාවක මහ විහාරය. නැත්නම් මහා බෝධි මහ විහාරය කියලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මෙතන අන්නේ මෙතන ඓතිහාසික පුරාණ විහාරයක්. ඉතින් අග්‍රබෝධි මහ විහාරය නැත්නම් අග්‍රශ්‍රාවක මහ විහාරයේ ඉදිරි පිටින් තියෙන විද්‍යෝදය මහ පිරිමන. ඒක තමයි පාසල් අපි ජීවමානව වන්දනා කරන්න තියෙන එකම සිද්ධාස්ථානය. විද්‍යෝදය මහ පිරිමනක් ඉස්සරහ තියෙනවා. ඉතින් ඔයාලට ඊට කලින් අග්‍රශ්‍රාවක මහ විහාරය සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ජීවමානව වන්දනා කරන්න පුළුවන් එකම සිද්ධාස්ථානය දැන් කොළඹ මාලිගා කන්දේ පිහිටි අග්‍රශ්‍රාවක මහ විහාරය. අපි යමු විහාරය වන්දනා කරන්න. ඒක බේරාගන්න කියලා හඳුනාගත්තු එකම එක්කෙනා සැප්තැම්බර් මාසේ 17 වෙනිදා තමයි උපත ලබන්නේ. සැප්තැම්බර් මාසේ 17 වෙනිදා උපත ලබන අපේ අනගාരിക ධර්මපාලතුමාගේ ශ්‍රීමතානන්ද. මේ අපි කියන ශ්‍රීමතානන්ද කියලා ධර්ම ප්‍රචාරක රතේ තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? අනගාരിക ධර්මපාලතුමාගේ ධර්ම ප්‍රචාරක රතේ. ගව මස් නොකනු සිංහලෙන් නැගිටිව් දුර්ගයාව දීලා මේ කියලා කැලේ හඳුනාගත්තු ඒ ධර්ම ප්‍රචාරය කරපු 20 වෙනි සියවසේ සිංහල අවදි කළ මහා යුද පුරුෂයන් ඉවත් අනගාരിക ධර්ම ප්‍රචාරක රතේ මේකේ නෑ දෙක තුන්දෙනෙක් නේද මට මංගලි කල දුලතරු එළියයි කකා බිදි අලස නොවව් අග්‍රබෝධි මහා විහාරයේ එලිමහන් පූජා භූමියේ හැරළුවේ විදාන ස්වරය මහන්සි චෛත්‍යරාජයන් වහන්සේ ඉවදෙම බෝධීන් වහන්සේ අපිට ඉදිරියේ දිස් වෙනවා. एक जवयरम सतु सेवने कर अरगलयट प्राणय दानगी विसिरुनु जाति एक जवयरम सतु सेवने कर अरगलयट प्राणय दानगी සසුනබරේ සදා දිලෙන සරසඳක් සේපායන පෙළ දෙරණත පැතිරී යන මහා නාමයයි දැ අභිමන් වනසාලන පවිතු පුරුදු පලවාහල දැය පිබිදු දම්පල් නද මුවරන්දව් සතර දෙසින් සිව්හෙලයෙන් පොදු ගුණයෙන් රොදවදිවි හෙළබිම රැක ගන්නට හෙළ පුතුනි පෙරට එව් අනගාരിക ධර්ම පාලනාවේ අනගාരിക ධර්ම පාලනාවේ ජයත නලලට ගන්න वाचायच सारणं यामि वाचायच सारणं यामि मनसापिच सारणं यामि मनसापिच सारणं यामि तुभ्यं शरणं
ජාතියකට මං හෙලි කළ දුලතරු එළියයි සාර විපුල අතීතයක හර අතහැර ජාතියකට මං හෙලි කළ දුලතරු එළියයි ඊට පස්සේ ඇතුළු දොරටු ගාවට අලස නොවව් දීන දීන කම්පුනදා නිදිගත් නෙත් හැරේ විධාන ස්වරයයි විධාන ස්වරයයි විසිරුණු ජාතියක ජවයනම් සත් සෙවනෙක් කර අරගලයට ප්‍රාණය වූ දාන ගීයයි විසිරුණු ජාතියක ජවයනම් සත් සෙවනෙක් කර අරගලයට ප්‍රාණය